ආයිබෝවන් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ බෞද්ධ භික්ෂු විනය නීතියක හරිම සංවේදී වගේම ගොඩක් වැදගත් පැතිකඩක් කියන ඒ තමයි තුන්වෙනි පරාජිකාව ආපත්‍ය. සරලවම කිව්වොත් භික්ෂුවක් විසින් මනුෂ්‍ය ජීවිතයක් නැති කරන එක සම්බන්ධ විනය නීතිය. අපේ මේ කතා බහට අපි පදනම් කරගන්නේ විනය පිටකයේ තියෙන ආදාළ විනීත වත්තු ඒ කියන්නේ ඉතින් මේ නීතියට සම්බන්ධ සිද්ධි විස්තර ඒ වගේම විනිශ්චයන් අපේ අරමුණ මේවා හරහා භික්ෂුවකට මේ බරපතල ඇවත ඒ කියන්නේ පරාජිකාව සිද්ධ වෙන සහ නොවන අවස්ථා මොනවද විශේෂයෙන්ම අර ක්‍රියාව පිටුපස තියෙන චේතනාව ඒකේ වැදගත්කම හරියටම තේරුම් ගන්න එක. ඔව් පරාජිකා කියන්නේ භික්ෂු ජීවිතයකට මුහුණ දෙන්න වෙන බරපතලම විනය කැඩීම් අතරින් එකක් නේ. ඒකෙන් භික්ෂුභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේ තුන්වෙනි පරාජිකාව කෙලින්ම සම්බන්ධයි මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීමට. ඉතින් අද අපි මේ පැරණි සිදුවීම් ටික අරගෙන බලමු මේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම හිතේ අදහස, ඒ කියන්නේ චේතනාව කොයිතරම් තීරණාත්මකද කියලා. දැනුවත්ව කෙනෙක්ව මරන්න ඕන කියන අදහසින් අර මරණාධිප්‍රාය කියන්නේ ඒකට එහෙම අදහසකින් යම් දෙයක් කරලා ඒකේ ප්‍රතිඵලයක් විදියට අර මිනිස්සය මරනොත් ඒක තමයි පරාජික ආපත්‍ය වෙන්නේ. උදාහරණ ගත්තොත් කෙනෙක්ව මරන්න හිතාගෙන ප්‍රපාතයකින් තල්ලු කරනවා එහෙමත් නැත්නම් මාරාන්තික පාරක් ගහනවා එහෙමත් නැත්නම් ගබ්සාවක් කරලා ඒකෙන් මරණයක් වෙනවා. මේ හැම එකකදීම අර මරණ චේතනාව තියෙනවා ඒ නිසා පරාජිකා. අර ඉදිකිරීමක් කරන වෙලාවක වුණත් කවුරු හරි ඉන්නව දැක එයාව මරන්න ඕන කියලා හිතාගෙන උඩින්නම් ගලක් හැම තෑරියොත් ඒකත් මේ ගණේටම තමයි වැටෙන්නේ. මෙතන ඇත්තටම පුදුම හිතෙන තරම් වැදගත් කාරණයක් තමයි ඔය කිව්ව මරණාධිප්‍රාය කියන එක. ඒ කියන්නේ ක්‍රියාව පිටුපස තියෙන අරමුණ. චේතනාව මේක හරිව සිත් ගන්නාසුලුයි. මොකද සියවස් ගානකද කලින් මේ නීතිය පනවද්දිත් ක්‍රියාවක සදාචාරාත්මක වගකීම තීරණය කරන්න චේතනාවට කොච්චර තැනක් දීලා තියෙනවද කියලා. ටිකක් විතර අර නූතන නීතියේ නා මෙන්ස් රියා කියන සංකල්පය වගේ නේද? අර වර්ධකාරී මනස කියන එක. ඉතින් යම් ක්‍රියාවකින් මරණයක් වුණත් ඒ භික්ෂුවට මරන්න අදහසක් තිබෙන්නේ නැත්නම් අර අසංචිච්ච එහෙම නැත්නම් නම් මරණාධිපායෝ කියන්නේ. අන්න එතකොට ඒක පරාජිකාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අත්වැරදි මනතුරු වගේ දේවල් වලදී කතාව වෙනස්. ඔව් උදාහරණයක් විදිහට අර මූලාශ්‍රවලම තියෙනවා නොදැනුවත්ව රෙද්දකින් වහලා හිටපු පොඩි දරුවෙක් උඩ හාමුදුරුවනමක් වාඩි වෙලා ඒ දරුවා මැරුණා. ඒත් එතන මරණ අදහසක් තිබිලා නැහැ. ඉතින් ඒක පරාජිකාවක් නෙවෙයි. ඒ වගේම තමයි අත්වැරදීමකින් හිතමු ලොකු මෝල් ගහක් වගේ දෙයක් කෙනෙක් ගැඟට වෙටිලා මැරුණා. එහෙම නැත්නම් ගියක් හදද්දී අත්වැරදීමකින් ගලක් කඩොලක් වගේ දෙයක් වෙටිලා කෙනෙක් මැරුණා. මරණ චේතනාවක් නැහැනේ. ඒ නිසා ඒක පරාජිකාවක් නෙවෙයි. හැබැයි ඉතින් එතනදිත් යම් වගකීමක් නැතුවමත් නෙවෙයි නේද? මං හිතන්නේ සාමාන්‍ය මේ වගේ වෙලාවක අර දුක්කටා කියන සුළු අවතක් වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකෙන් පේන්නේ අත්වැරදීමකින් උනත් ජීවිතයක් නැතිවීම යම් බරපතල දෙයක් විදිහට සලකනවා කියන එක. හරි එකම හරි. ඒ වගේම තමයි කතාවේ අනිත් පැත්තක් තියෙනවා. මරණ චේතනාවෙන්ම ක්‍රියාවක් කළා ඒතර මිනිස්සයා මැරුණේ නැහැ. එතකොට පරාජිකාවක් වෙන්නේ නැහැ. මොකද අවසාන ප්‍රතිඵලය කියන්නේ මරණය සිද්ධ වුණේ නෑනේ. හැබැයි ඉතින් එතනත් බරපතල වරදක් වෙනවා. තුල්ලච්ඡ ඇවත කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ පරාජිකාවට වඩා ටිකක් බරපතලකම අඩුයි ඒත් සැලකිය යුතු වරදක්. උදාහරණයක් ගත්තොත් මරන්න හිතාගෙන තල්ලු කළා ඒත් මිනිස්සයා බේරුණා. මරන්න හිතාගෙන ගැහුවා ඒත් මැරුණේ නෑ. මරන්න හිතාගෙන වසක් දුන්නා ඒත් මැරුණේ නෑ. මේ ඔක්කොම තුල්ලච්ඡ ඇවත. තව හරිම ඉන්ටරෙස්ටිං කාරණයක් තමයි මිනිස්සෙක් නෙවෙයි අමනුෂ්‍යෙක් යක්ෂයෙක් වගේ කෙනෙක්ව මැරුවත් වෙන්නේ තුල්ලච්ඡ ඇවතක්. පරාජිකාවක් නෙවෙයි. මේ විනය නීතියේ ඇත්තටම කොයිතරම් සූක්ෂමද කියලා තේරෙන්නේ මේ විනීත වත්තුවල තියෙන විවිධ සිදුවීම් දිහා බලද්දි නේද? උදාහරණයක් ගමුකෝ. අර වෛද්‍ය ප්‍රතිකාර කරන එක, සාත්තු සපායම් කරන එක, ගිලන් භික්ෂුවකට බෙහෙතක් දෙනවා, නස්ය කරනවා, සම්බාහනය කරනවා, නාවනවා, ඔය වගේ දෙයක් කරද්දී අත්වැරදීමකින් ඒ භික්ෂුව නැති වුණොත් එතනදිත් අර බලන්නේ අරමුණ. හිතේ තිබුණේ සුවපත් කරන්න නම්
ප්‍රතිඵලය මරණය වුණත් ඒක පරාජිකාවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් බෙහෙතක් කියලා බොරුවට වසක් දුන්නොත් එතන චේතනාව සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට ඉතින් හරියටම හරි. ප්‍රතිඵලයත් ඒ අනුව තීරණය වෙන්නේ. ඒ වගේම තමයි වක්‍රාකාරයෙන් මරණයට පොළඹවන අවස්ථා ගැනත් මේ නීතිය කතා කරනවා. කෙනෙක්ට දිව්‍ය ලෝකයේ සැප ගැන එහෙම වර්ණනා කරලා මේ ජීවිතේ හරි දුකයි මරුණම හොඳයි සැප විඳින්න පුරවන් වගේ කතා කියලා සියදි විනාශ ගන්න පොළඹවනවා නම් ඒකත් කියන්නේ අර චේතනාව අනුව වරදක් වෙන්න ඉඩ තියෙනවා. මේ හැම සිදුවීමකින්ම අපිට පේන්නේ ක්‍රියාවේ බාහිර ස්වરૂපය වගේම ඒ පිටිපස්සේ තියෙන මනස අර චේතනාව කොච්චර ගැඹුරින් විමසනවද කියන එක. ඒ අතරම තවර ප්‍රායෝගික උපදෙස් එහෙමත් තියෙනව නේද? අර නොසෝදිසිව අසුන්වල වාඩි වෙන්න එපා කියන එක පරිස්සම් වෙන්න, ප්‍රපාතයිනේ එහෙම පරිස්සම් වෙන්න, විනෝදයට ගල් පෙරලන්න එපා වගේ අනතුරු වළක්වා ගන්න උපදෙස්. අරමුණ, ඒ කියන්නේ චේතනාව ප්‍රධාන වෙනවා කියන එක. අත්වැරදීමකින් වෙන මරණයකුයි දැනම මරණ අදහසින් කරන ඝාතනයකුයි අතර පැහැදිලි සදාචාරාත්මක වෙනසක් මේ නීතියෙන් පෙන්නනවා. නියත වශයෙන්ම. ඒක තමයි හරිය. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ මට හිතෙන්නේ වසර දහස් ගානකට කලින් මිනිස් ක්‍රියාවක වගකීම තීරණය කරද්දී චේතනාව කියන මේ අභ්‍යන්තර කාරණයට දීලා තියෙන මේ තැන ඒ සූක්ෂම බව ඇත්තම පුදුම හිතෙනවා. වර්තමාන නීති පද්ධති සදාචාරය ගැන කතා බහ එක්ක මේ ප්‍රවේශය පොඩ්ඩක් සසඳලා බලන එක වටිනවා නේද?